මේ වගේ වීඩියෝ අයිබෝවන් මං අද උදේ ෆෝන් එක බලද්දී දැක්ක මගේ නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. බලනකොට මං දැක්කා ඒ නොටිෆිකේෂන් එකේ තියෙන්නේ මං අවුරුදු 4කට කලින් කැන්වස් එකක් හදන්නේ කොහොමද කියලා දාපු වීඩියෝ එකක් පිළිබඳව මම ඒක ඔයාලට කියවන්නම්කෝ. මේක ගොඩක් පරණ වීඩියෝ එකක් වුණත් අද තමයි මට හම්බුනේ. මේක දැනගන්න කොයිතරම් වෙහසුණාද. විශාල වීඩියෝ ප්‍රමාණයක් ඇස් රිදෙනකම් බලලා තියෙනවා. ඒ එකක්වත් හරියට ක්‍රමවේදයක් කියන්නේ නැහැ. මොකක් හරි එක් දෙයක් මග ඇරලා තමයි කියලා දෙන්නේ. සර්ගේ වීඩියෝ එකේ තමයි කිසි දෙයක් මග නොහැර කියලා දුන්නේ කියලා මට හිතෙනවා. ගොඩක් පිං ඔබතුමාට. ඔයාලා වගේ මේ විදිහට දාන කමෙන්ට්ස් හරි වටිනවා. මට ලොකු ශක්තියක් ඒක. ඒකින්ද මේ විදිහේ කමෙන්ට්ස් දාන්න මේ මම ඒවා ගොඩක් අගය කරනවා. මේ අර පළවෙනි කමෙන්ට් එකකින් ඉඳන්නේ මම මේ පිළිතුර දෙන්න ලෑස්ති උනේ. ඒ විදිහේ කමෙන්ට් වලින් අපිට ලොකු හයියක් අපිට දැනෙනවා මිනිස්සු වෙනුවෙන් අපි යමක් කරනවා කියලා. පස්සේ මට හිතුණා මේ වීඩියෝ එක වෙනුවෙන් ගොඩාක් දෙනෙක් කමෙන්ට් දාලා තිනවා. මේ කමෙන්ට් බලලා මේවට පිළිතුරු දෙන්න ඕන කියලා. මේ වීඩියෝ එකට දැනට ඇත්තෙන්ම නම් අවුරුදු 4ක් විතර වෙනවා මගෙන් ප්‍රශ්න අහලා. මට ඒවට පිළිතුරු දෙන්න බැරි විච් එක ගැන ඔයගොල්ලෝ සමා වෙන්න ඕනේ. මොකද මම දැන් සූදානම් වෙන්නේ ඒ වෙනුවෙන් ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ඒ පිළිතුරු ටික ලබා දෙන්න. මම මෙන්න මේ විදියට print කරගෙනම මේක drop කරගෙන මම ලස්සනට ලෑස්ති වුණා ඕගොල්ලන්ට මේ ප්‍රශ්න ටික ඔක්කොටම නිසි විදියට පිළිතුරක් දෙන්නම් කියලා. ඔයගොල්ලන්ටත් තවමත් ප්‍රශ්නයක් තියෙනවා නම් මට direct කතා කරන්න. එතකොට මට කෙලින්ම ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන්. මට කාලය ගැන ප්‍රශ්නයක් නැහැ. ඔන්න ලියා ගන්න මගේ නම්බර් එක 071 801 1570 071 801 1570 කියන නම්බරයට මට කතා කරන්න. මේ කැන්වස් එක පිළිබඳව වීඩියෝ එකකින් විතරක් නෙවෙයි ඔයගොල්ලන්ට චිත්‍ර කලාව සම්බන්ධව ජාත්‍යන්තර හරි ජාතික මට්ටමේ හරි ඕනෑම පාසල් මට්ටමේ හරි චිත්‍ර සම්බන්ධව කුමන හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනෑම වෙලාවක ඔය ටෙලිෆෝන් නම්බර එක හරහා මට කතා කරන්න. මම හැම වෙලෙම නිදාස් පුද්ගලෙක්. මම ඔයගොල්ලන්ට උත්තර දෙන්න සූදානම්ෙන් ඉන්නවා. එහෙනම් අපි ප්‍රශ්න ටිකට යමු. ඔන්න මම ඊළඟ ප්‍රශ්නේ ඉඳන් කියන්නම්. ඔන්න බලන්න. සර් ගොඩක් වටිනවා. ඒත් විනාඩි 10න් පසුව සවුන්ඩ් ඇහුනේ නැහැ. දැන් අහලා තියෙනවා මොනවද ඒ ටිකේ පැහැදිලි කිරීමක් කරේ කියලා. මම එතන මගේ අතින් මේ පොඩි දෝෂයක් වෙලා තියෙන්නේ. මම එඩිට් කරන වෙලාවේදී මම හිතන්නේ මගේ අතින් සවුන්ඩ් ඩිලීට් වෙන්න ඇති. විනාඩි 2ක විනාඩියකට වගේ සුළු කාලය පරාසයක් තමයි මගේ අතින් ඩිලීට් වෙලා තියෙන්නේ. ඒකේ තියෙන්නේ මේමයි. අන්තිමට මම කියන්නේ අපේ රටේ ඒ ක්‍රමයේ අඩුයි. ඒ කියන්නේ අපි පාවිච්චි කරන අඩුයි රැබිට් ස්කින් ඔයිල් කියලා හා වගේ හැමෙන් ගන්න තෙල් වර්ගයක් අපි කැන්වස් එක ඉස්සල්ලාම ඇප්ලයි කරනවා. මොකද කිමිකල් එකට ඒ කැන්වස් එක දිරන්න බොහෝ විට බලපාන නිසා. එතකොට මේක දිගුකල් පවත්වා ගැනීම උදෙසා තමයි අපි මේ රැබිට් ස්කින් ඔයිල් එක පාවිච්චි කරන්නේ. ඇත්තෙන්ම අපි ඔය සරත්ලා එහෙම රැබිට් ස්කින් ඔයිල් එක දැන් පාවිච්චි කරනවා. මම ඒක දැක්කා. නමුත් සාමාන්‍ය කෙනෙකුට අපිට ඒ විදිහට රැබිට් ස්කින් ඔයිල් පාවිච්චි කරන්න බෑ. අපි මේ කියන විදිහට දිගුකල් පැවැත්ම සඳහා අපි සූදානම් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට සාමාන්‍යයෙන් ගන්න වෙන්නේ ගැසවාරි රබර් පේන්ට් එක හරි මොකක් හරි කීප සැරයක් ගන්න තමයි වෙන්නේ. එතකොට දිගුකල් පැවැත්ම කියන එක ගැන අපිට නිසි පිළිතුරක් දෙන්න බෑ. නමුත් දැන් මේකේ අර රැබිට් ස්කින් ඔයිල් එක ගාලා ඊට පස්සේ තමයි ගැසෝ ගන්නයි කියලා කියන්නේ. එතකොට ඒ ටික තමයි මෙතන නැති වෙලා තියෙන්නේ. දැන් එතන ඉඳන් ඉතුරු ටික තියෙනවා. ඔයගොල්ලෝ ඔයා පොඩ්ඩක් ඉවසගෙන ඉතුරු ටික බැලුවා නම් ඉතුරු ටික දිගටම තියෙනවා. විනාඩියක විතර කාල පරාසයක් විතරයි එතනින් රිමූව් වෙලා තියෙන්නේ. මගෙන් අහලා තියෙනවා කැන්වස් වලට බඩු ගන්න කොහෙන්ද කියලා. මේක කැන්වස් එක කියන එක විස්තර කරගන්න බැරි එක වෙන්න ඇති මේ තියෙන්නේ. කැන්වස් එකක් කියලා කියන්නේ ලී ෆ්‍රේම් එකක් සහිත රෙද්දක්කට නෙවෙයි. කැන්වස් එක කියන්නේ රෙද්දක්. එතකොට මේක ලී ෆ්‍රේම් එකක් ගහලා ලී ෆ්‍රේම් එකේ කැන්වස් එක ඇප්ලයි කරන එක තමයි
චිත්‍රයක් අඳින්න සුදුසු විදියට හදා ගන්නවයි කියලා කියන්නේ වෙන දෙයක් නෑ. එතකොට ලී මඩුවකට ගිහිල්ලා ඕන කරන සයිස් එකට ලී සයිස් කරලා ලී කපාගෙන අරන් ඇවිල්ලා බාසුන්නෑ කෙනෙක් ගාවට දීලා ෆ්‍රේම් එක 4 කොන පරහ යන්නේ නැති වෙන්න 4 කොන අමුණ ගන්න එක තමයි කැන්වස් එකක් හදා ගන්න ක්‍රමය. අපි කැන්වස් එකක් කියලා කියන්නේ එතකොට චිත්‍රය අඳින්න සුදුසු විදියට හදා ගන්න රෙද්ද සකස් කර ගන්නවට. ඒක ඉතින් ලී මඩුවක් බාසුන්නෑ කෙනෙක් එහෙම නැතිනම් ආයුධ තියනවා නම් කියතක් මිටියක් වගේ දෙයක් එන 4 අන්න ඒ ටිකෙන් තමයි කරන්නේ. කොයි වගේ කැන්වස් එකක්ද කියන එක ගැන කියලා තිබුණා නම් මට සාමාන්‍යයෙන් ටිකක් ලොකු එකක් නම් බාසුන්නෑ කෙනෙක්ගේ උපකාර කරගන්න ගන්න වෙනවා. එහෙම නැති වුණා මම නම් පොඩි කැන්වස් නම් මම්ම තමයි හදාගන්නේ. අපේ ගෙදර මිටියක් කියතක් තියෙනවා. මුළු අතරට ඉස්සලා බලනවා මේ මුළු මට්ටම කියලා උපකරණයක් තියෙනවා. මුළු මට්ටම තිබ්බයින් පස්සේ අංශ ගණුවට මුල්ලක් ගන්න පුළුවන්. එතකොට ඉතින් ඕකට ඇණයක් ගාලා හදාගන්න එක තමයි කරන්නේ. ඒකෙන්ද ටිකක් හොඳ වටිනා ලී ඔය අපේ මේ පාවිච්චි කරන්නේ නැතුව සාමාන්‍යයෙන් බාලලී පාවිච්චි කරා නම් හරි පහසුයි කැන්වස් හදාගන්න. එක්කෙනෙක් කියලා තියෙනවා අනේ මන්දා මහරගම නම්බර් එක දානවා කිව්වා දැම්මේ නැහැ කියලා. මං කිව්වේ මට මේ තාක්ෂණය පිළිබඳව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට මම WhatsApp එකේ කමෙන්ට් එකක් දාන්න රිප්ලයි එකක් දෙන්න එහෙම උත්සාහ ගත්තට සමහර වෙලාවට එක්කෝ මේ මොනවා හරි සිද්ධියක් ඉඳලා මම දාන ඒවා ගිහිල්ලා නැහැ. සමහර කට්ටිය ඉතින් චෝදනාවක් විදියට කරනවා මේ මම මෙහෙම කරේ නැහැ කියලා. මම දැඩි උත්සාහයක් ගන්නවා. මට ඩිරෙක්ට් නම් මට කෝල් එකක් දුන්නා නම් පළවෙනි සැරේ ඒක කෙනුන් නැත්තම් තරහ නැතුව මම මේ ඉල්ලීමක් කරන්නේ ආයෙත් මට දැන් පොඩ්ඩක් කියන්න. මාත් නිකන් ඉන්න මිනිහ නෙමෙයි පුංචි වැඩ කරනවානේ. එතකොට මට අමතක වෙන්න පුළුවන්. සෝරි. ඊට කාලේ දිනවා ගැසෝලේ මිල ගණන් කොහමද කියලා. මම දන්න හැටියට දැන් ගැසෝ කිලෝ එකක් රුපියල් 3500ක් විතර වෙනවා. ගැසෝ පාවිච්චි කරනවා නම් ඒ ගාන වගේ ගෙවලා තමයි ගන්න වෙන්නේ. මං හිතන්නේ පිටකොටුවේ මීට වැඩි ගණන් ඇති. තවත් එක්කෙනෙක් ලියලා තියෙනවා තෙරුවන් සරණයි අපිට තවත් දැනුම් බෙදා දෙන්න මේක අතාරින්න එපා. මේ වැඩේ දිගටම කරගෙන යන්නයි කියලා තියෙනවා. ඔව් මං දිගටම කරගෙන යන්න දැඩි උත්සාහයක් ගන්නවා. අනිවාර්යයෙන්ම මම මේ දැමුත් සමහර වෙලාවට මගේ වැඩ කටයුතු ගොඩාක් තියෙන ඒවා පැත්තකින් තියලා කරන්න වෙන්නේ නැහැ. ඒවා කරන්න වෙනවා. ඒ අතරේදී මම කොහොම හරි හැකියක්මනින් ඔයගොල්ලන් ගාවට එනවා. මම හැකි වෙලාවට වීඩියෝ එකක් හොඳ වීඩියෝ එකක් දෙන්න දැඩි උත්සාහයක් ගන්න. අනිත් එක මේ සර් ඔයිල් පේන්ට් වලට ගන්න දේවල් ටිකක් කියන්නයි කියලා තියෙනවා. ඔයිල් පේන්ට් වලට ගන්න දේවල් මෙහෙම කියන්න බෑ. වැඩේට බැස්සනම් ඔන්න අත්දැකි මොනවද කරන්න ඕන කියලා මගෙන් යවන. දැන් ඔන්න ඔයිල් පේන්ට් වල තියෙන විශේෂත්වය තමයි අපි ඔයිල් පේන්ට් පාවිච්චි කරනකොට සමහර වෙලාවට වේගෙන් මේක වේලිලා ඉක්මනට ඉවර කරගන්න අපි try කරනවා. ඔයිල් පේන්ට් කියන්නේ කාලයක් යනවා ඔයිල් පේන්ට් වේලෙන්න. ඔයිල් පේන්ට් වලින් චිත්‍රය ඇඳලා වේලෙන්න කාලයක් යනවා. වැඩි කාලයක් යනවා. ඇක්‍රිලික් වලින් ඉතා වේගෙන් ඉක්මනින් වේලෙනවා. අපි සාමාන්‍යයෙන් ලින්සිඩ් ඔයිල් තමයි ඔයිල් පේන්ට් වලදී මේකක් විදියට මේවා කලවම් කරන්න පාවිච්චි කරන්නේ. එතකොට ලින්සිඩ් ඔයිල් පාවිච්චි කරපුවාම වේලෙන්න ගොඩාක් කල් යනවා. ඒක නිසා අපි ভেজিটেবল ටර්පන්ටයින් කියලා ඒක දියාරු කරගන්න ඕන කරන තව ටර්පන්ටයින් වර්ගයක් පාවිච්චි කරනවා. ඒක සුවඳ එහෙම තේරෙනකොට ඔයගොල්ලන්ට තේරෙයි මේ නිකන් ටර්පන්ටයින් නෙවෙයි මේක ভেজিটেবল ටර්පන්ටයින් කියන්නේ විශේෂ දෙයක්. එතකොට අපිට ඒකෙන් එක්තරා ප්‍රමාණයකට එක්තරා කාලයකට වේලා ගන්න පුළුවන්. දැන් මීටත් වඩා වේගෙන් වේලා ගන්න ඕනේ නම් අපි අර ලින්සිඩ් ඔයිල් එක වෙනුවට පේන්ටිං වර්නිෂ් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. පේන්ටිං වර්නිෂ් එකයි ভেজিটেবল ටර්පන්ටයින් එකයි දෙක එකතු කරලා කලවම් කරලා පාවිච්චි කරොත් චිත්‍රය ටිකක් දිලිසෙනවත් වැඩි දිලිසෙනවා. ভেজিটেবল ටර්පන්ටයින් විතරක් පාවිච්චි කරොත් දිලිසෙන්නේ නැතු යනවා මැට් වෙනවා. ඒක නිසා ලින්සිඩ් ඔයිල් වෙනුවට අපි පේන්ට් වර්නිෂ් කියන එක පාවිච්චි කරලා ඉක්මනින් වේලා ගන්නයි දිලිසෙන එක සාමාන්‍ය තත්ත්වෙන් තියා ගන්නයි පුළුවන්. ඒක නිසා
හැම වෙලේම මොකද්ද අපිට කෙරෙන්න ඕන චිත්‍රේ ගොඩක් කාලයක් අඳින්න ඕන නම් හිමීට ලින්සිඩ් ඔයිල් වලින් වැඩේ යන්න පුළුවන්. එතකොට අපිට දිගු කාලයක් වේලෙන්නේ නැතුව තියාගෙන චිත්‍රය හැම වෙලේම ටච් කර කර ඉන්න පුළුවන්. දවස් ගාණක් පුළුවන්. ඒක ඉක්මනින් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අර වැඩේ තමයි කරෙන්න ඕනේ. පේන්ටිං වර්නිෂ් වලට වෙජිටබල් ටර්පන්ටයින් දාලා. එතකොට ඉක්මනින් කිව්වත් අපිට දවසක් වගේ ඇතුළතදී හිමීට ඒකේ අඩුපාඩු හදාගෙන යන්න පුළුවන්. දවස් දෙකක් තුනක් යනකොට පේන්ටින් එක වේලා ගන්න පුළුවන්. ඊළඟ එක අහනවා ප්‍රේම්ස් වලට හොඳ ලී වර්ග මොනවද කියලා. දැන් ලී එකට ඇණයක් ගහනකොට දැන් ලොකු ලී නෙවෙයිනේ. ලොකු කඳන් වලින් අපි ප්‍රේම් හදන්නේ නැහැ. සාමාන්‍යයෙන් අඟල් එකමාරක වගේ ප්‍රේම් එකක් ඝනකම ලීය තමයි පාවිච්චි කරන්නේ. ඕකට අඟල් 1.5 එකමාරය වගේ ඇණයක් වැදුනොත් සමහර විට ලීය පුපුරන්න පුළුවන්. ඒක නිසා ඔය අපි ඔය මේ මොනවාද ලී වර්ග තියෙනවානේ අපි කොස්ලි වලින් එම හදාගත්ත ලී ප්‍රේම් එක ගාලා හදාගන්න පුළුවන්. හැබැයි ඇනේ ගහනකොට පුපුරන්න පුළුවන්. ඊළඟට මේ තවත් ඒ විදිය හයිය ලී තියෙනවා. ඒ අතරේ ලුණු මිදැල්ල වගේ බාල ලී වර්ග අපේ වැඩේ ලොකු වැඩක් නෙවෙයි නම් අපිට පාවිච්චි කරගන්න පුළුවන්. මේ මම කැන්වස් ගන්නේ මං කියවනේ මේ මහරගම සරත් කියලා එක්කෙනෙක් ඉන්නවා එයාගෙන් කියලා. මං එයාගේ නම්බර්ස් දෙකක් තියෙනවා. ඒ දෙකම දෙන්නම්. ඔන්න ලියා ගන්න. 0.71 828යි 700යි 6 0.71යි 828යි 70යි 0.6 ඔන්න එක නම්බර එක. අනිත් නම්බර එක 0.77යි 160යි 58යි 0.2 0.77යි 160යි 58යි 0.2 ඔන්න ඔය නම්බර්ස් දෙකම සරත්ගේ වැඩ කරනවා. සමහර වෙලාවට හෑන්ඩ් ෆෝන් කියන ඒවා charge එක බහිනවා. ඒ වෙලාවට charge එකට ගහනවා. ගමනක් බිමනක් යනකොට යම් අවස්ථාවල ඕෆ් කරලා තියෙනවා. ඒක නිසා මේවා එක දිගටම උත්තර දෙන්න එතන ඔෆිස් එකක් නැහැ. සමහර වෙලාවට පොඩ්ඩක් ඉවසලා බලලා දෙපාරක් තුන් පාරක් ගන්න වෙයි. එහෙම වෙලා පොඩ්ඩක් ඉවසලා අරගෙන දෙතුන් පාරක් try කරන්න ෆෝන් මේ නම්බර්ස් දෙකම හොඳට වැඩ කරනවා.